ජීවිත ගොඩක් ප්‍රශ්න වල මුහුණ දුන්නා. වැඩිච්ච අවස්ථා තිබුණා. ඒ හැම වෙලාවෙම මාත් එක්ක පොඩි පිරිසක් හිටියා. පොඩි කාලේ නම් තිබුණා මගේම කියලා දෙයක නැගිටින්න ඕන කියන එක. මුලින්ම මට උවමනා වෙලා තිබුණේ මේ වගේ පොඩි එක මැෂින් එකක් ගන්න විතරයි. හැබැයි මම ඒ අවුරුද්ද ඇතුළත තව මැෂින් දෙකක් ගන්නවා. ඉතින් ගොඩක් කැපකිරීම කරා ඒකට නෙදීම ඇරුවා. තැන් තැන්වල පාර්ට් ටයිම් වැඩ කරලා වැඩ ඉගෙන ගත්තා. ලක්ෂ ගණන් මැෂින් ටිකක් යට කරලා ව්‍යාපාරේ පටන් ගත්තා. අපේ ජීවිතේ පටන් ගන්න හැම දෙයකම අවදානමක් තියෙනවා. ඉතින් අපි දැනගන්න ඕනේ ඒක මැනේජ් කරලා දෙපැත්තෙන් බැලන්ස් කරගෙන යන්න එක. ජොබ් එකක් කියන එක හොඳ ජීවත් වෙන්න. 8:05 කරා පඩිය ගත්තා ගෙදර ගියා වගේ එකනේ. තමන්ගේම කියලා කැපකිරීමක් කරලා තමන්ට මේ දේ කරගන්න පුළුවන් තැනක එනවා නම් තව ටිකක් අපිට දියුණු වෙන්න පුළුවන් කියන මතේ මම ඉන්නවා. මම රැකියාව කරන ආයතනයේ අධ්‍යක්ෂතුමා මම ළඟ යාළුවෝ දෙන්නෙක් ඉන්නේ ඒ දෙන්න. මගේ දෙමාපියෝ සහෝදරයෝ හැමෝම මාව හැමතිස්සෙම අල්ලගත්තා. ප්‍රශ්න ජීවිතයට ආවට මම එතනින් වැටෙන කෙනෙකුත් නෙමෙයි. අපිට කවුරු මොන දේ කිව්වත් තමන්ගේ කැපකිරීම තියෙන්න ඕනේ 100%ක්. නේ මට මේක කරගන්න බෑ. මට මේක හරියන්නේ නැහැ. එහෙම කියාගෙන ඉන්නවනේ. එහෙම හිතන තාක්කල් එහෙමම තමයි.